සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකක් ගෙනාවා. මේ තියෙන්නේ ඇවිල්ලා මේ ගානට් වල තද. ඒතකොට ඒක කළු වෙලා තියෙන්නේ. කියන්නේ කළු ගානට් එකක්. ඉතින් මේ වගේ තියෙනවා කළු කට්ට. එතකොට ඒවස් කළු කට්ට වුණාට ඇතුළ විනිවිද පේනවා නම් ඒ වගේ පුච්චලා අපිට ඒක එළිය ගන්න පුළුවන්. දැන් මේ වගේ ගල් වලට හම්බ වෙනවා. ඒතකොට මේ වගේ ඇතුලේ මේ අර එළිය තද හින්දා තමයි ඒකේ පාට එන්නේ නැත්තේ. දැන් මේක බලන්න. දැන් මේ වගේ ගල් මට එවපු ඒවා මේ මම ඔයාලට දහන්නේ. එතකොට මේක ඇවිල්ලා කිසිම එළියක් නැති අර නිකන් අර පාෂාණයක්. එතකොට ඉතින් ඒ වගේ ගල් වුණත් ඔයාලා මට නිතරම දානවා. මම දැන් ඉස්සරහට ෆ්‍රී ලයිව් ක්ලාස් එකක් මේ කියන්නේ ක්ලාස් කරනවා. ඒ කියන්නේ දවසක් දාගෙන ඉතින් ඔයාලා හැම කෙනෙකුටම ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් කරන්නේ ෆ්‍රී. ඒ කියන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මට අවශ්‍යතාවය තියෙන වලට දැනුම වර්ධනය කරන එක පමණයි. ඉතින් ඒ හින්දා තමයි එතකොට මේ වගේ ගල් දානවා. එතකොට මේක හැම ගලක්ම දාලා මගෙන් සෆායද කියලා අහනවා. ඉතින් ඒ ආද්නේ කමන්නේ දන්නේ නැති කට්ටියන්. එතකොට දන්නේ නැති කට්ටියට මම ඉස්සරහට ක්ලාස් කරනවා. මගේ Facebook page එකක් තියෙනවා. ඒත් හර්ෂ ජෙම්ස් කියලා. ඒකෙත් මම දානවා. එතකොට දැන් මේ බලන්න මේක ඇවිල්ලා මේ ඉස්සර අර රේඩියම් දාපු ගලක්. මේක රැට හරි එළියයි. ඔයාලට බලන්න පුළුවන් කරුවලට එළියයි. එතකොට ඒ කියන්නේ මේ වගේ මිල නැහැ. ලොකු මිලක් යන්නේ නැහැ. නමුත් අර රේඩියම් එක්කලා හදපු ගලක්. ලයිට් එක කියන්නේ ලයිට් නැති වෙච්චාම මේ ගල් හරි එළිය. මේ වගේ තමයි මේවා හදලා තියෙන්නේ. ඉස්සර හදපු ගල් මේ જાතියක්. ඉතින් ඔයාලට මම අනිවාර්යෙන් ඒ කියන්නේ සතියකට එක දවසක් වගේ ඔන්ලයින් ක්ලාස් එකක් කරනවා. ඒ කියන්නේ මැණික් සම්බන්ධව අඳුරන්නේ නැති, එතකොට සාමාන්‍යයෙන් මිල ගහන්න දන්නේ නැති හැමෝටම එතකොට මැණික් ගල් මොනවද? එතකොට මැණික් වර්ග, ගෙවුඩ සම්බන්ධව ඒ හැම එකක්ම මම ඉස්සරහට ක්ලාස් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් නෙමේ. ඔන්ලයින් ඔයාලට මේ සහභාගී වෙන්න පුළුවන්. ඒක කරන්නේ මම සම්පූර්ණ නොමිලේ. මේ තියෙන්නේ කළු කට්ටයක්. ඉතින් මේකෙත් එළියක් එන්නේ නැහැ. ඉතින් පෙලක් කට්ටියට වටින ගල් හම්බ වෙනවා. පෙලක් කට්ටිය එව්වත් දානවා. මම ඊට පස්සේ කියනවා මේක වටිනාකමක් තියෙනවා මෙහෙමයි කියලා. ඒ හරි වටිනාකම කියන ගෙවුඩ දානවා. එතකොට එයාලට ඉතින් හම්බෙන හැම එකම දානවා. ඒකේ විස්තරය මම අනිවාර්යෙන් මට ගල් දාපු කට්ටියට මම අනිවාර්යෙන් කියලා තියෙනවා. ඒ කියන්නේ ගල් වල වටිනාකමත් එක්කලම මම කියනවා මේ ගල මෙච්චර වටිනාකමක් තියෙනවා කියලා. ඉතින් පාට ගල් හැම එකක්මත් මැණික් නෙමෙයි. එතකොට පාට තිබුණා කියලා මැණික් වෙන්නෙම නැහැ. එතකොට ඒවා අපි හඳුන ගන්න ඕන. එතකොට හඳුන ගන්න එක ක්‍රම තියෙනවා. සුදු ගල් හඳුන ගන්න ක්‍රම තියෙනවා. ඒ සම්බන්ධව හැම එකක්ම මම ඉස්සරහට ක්ලාස් එකක් වශයෙන් ඔන්ලයින් ක්ලාස් එකක් වශයෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලා මගේ channel එක subscribe කරලා share කරන්න. දන්නේ නැති හැමෝටම මම වෙලාවක් දාලා ඔයාලට අනිවාර්යෙන් ක්ලාස් එකක් කරනවා. ඉතින් ඒ හින්දා මගේ channel එක follow කරන්න. එතකොට Facebook page එකක් තියෙනවා මගේ. ඒක follow කරන් යන්න. ඔයාලට ගොඩක් වටින දේවල් ඒකේ එතකොට මේ channel එකේ හැම එකම මම ඔයාලට දානවා. එතකොට මගේ චනිදු ජේම්ස් කියලා තව channel එකක් තියෙනවා. ඒකෙත් මම දාන්නේ ඉගෙන ගන්න කට්ටියට හරි දේ ඉගෙන ගන්න. ඉතින් අදට මම වීඩියෝ එකෙන් නවතිනවා. ඔයාලට සුබ දවසක්.